A-level තාක්ෂණික වේදය විෂය ධාරාවෙන් කැම්පස් සිලෙක්ට් වුණ ඔයාලා හැමෝටම මම මුලින්ම සුබ පතනවා. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපේ වෙබ්සයිට් එකට අපේ EMATS course එකට දාලා වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්නේ කියලා. එතකොට ඔයාලා මුලින්ම කරන්න ඕන සර්ච් කරන්න emats.lk කියලා. සර්ච් කරන් පස්සේ එන රිසර්ච් රිසල්ට් එකේ පළවෙනිම ලින්ක් එකට යන්න. ගියාම මේ විදිහට ඔයාලට ලොගින් පේජ් එකක් වෙන්නයි. ඒ ලොගින් පේජ් එකේ ඔයාලට මෙතන ලොගින් වෙන්න පුළුවන්. මෙතන පාස්වර්ඩ් එක අමතක වුණොත් forget your password කියන තැනට ගිහිල්ලා පාස්වර්ඩ් එක රීසෙට් කර ගන්න පුළුවන්. අපිට මෙතෙන්දී වැදගත් වෙන්නේ register කියන තැන. ඒකට ඔයාලා මුලින්ම register කියන එකට ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ ඔයාලගේ නම ඊමේල් ඇඩ්‍රස් එක ෆෝන් නම්බර් එක ඒ ටික ෆිල් කරගන්න. මෙතන ඔයාලගේ පාස්වර්ඩ් එක දෙන්න ඕනේ. මෙතනට ඔයාලා කැමති පාස්වර්ඩ් එක එන්ටර් කරන්න. ඊට පස්සේ repeat your password කියන තැනත් ඔයාලගේ පාස්වර්ඩ් එකම ආයෙමත් එන්ටර් කරන්න. පාස්වර්ඩ් එක එන්ටර් කරලා ඉවරනම් පස්සේ මෙන්න මෙතන තියෙන ටික් එකත් චෙක් කරන්න. ටික් එක දාලා ඉවරනම් පස්සේ මෙතන register now කියන එක register now කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකක් එයි. ඒකේ ඔයාගේ personal details ටික fill කරන්න. එතනදී මතක තියාගන්න ඕනේ මේ address line 2 කියන එක ඇත්තටම වැදගත් නැහැ. ඔයාලගේ සම්පූර්ණ address එක මෙතනට දාන්න. ඊට පස්සේ සිටි එක ඔයාලා ජීවත් වෙන සිටි එක මොකක්ද කියන එක මෙතන එන්ටර් කරන්න. මෙතන ස්ටඩි ලෙවල් එක අනිවාර්යෙන් ඔයා EMATS course එකට රෙජිස්ටර් වෙන හින්දා මෙතන EMATS course කියන එක දෙන්න. ඊට පස්සේ exam year එක ඔයාලට අදාළ exam year එක select කරන්න ඔයාලගේ A level year එක. මෙතන ඔයාලගේ school එක එන්ටර් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ ප්‍රොෆයිල් පික්චර් එක දාන්න ඕනේ. ප්‍රොෆයිල් පික්චර් එකට මෙතන choose file කියන එකට ක්ලික් කරලා ඔයාලගේ ෆොටෝ එකක් සිලෙක්ට් කරලා දාන්න. මම මෙතනදී ඔයාලට පෙන්වන්න ඕනේ ඉතින් මෙතන ඉමේජ් එකක් දාගන්නවා. දාමි ඉමේජ් එක. දාලා මෙන්න මේ box එක ඔයාලගේ අදාළ crop වෙලා එන්න ඕන තැනට හරියට තියලා මෙතන crop image කියන එකට ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ වැඩේ හරි. ආයෙමත් බලන්න මෙතන details ටික හරියටම එන්ටර් කරලාද මේ level එක හරියට select කරලාද exam year එක හරියට select කරලාද ඒ අදාළ ටික නැවතත් බලලා ඒ ටික සම්පූර්ණයි නම් ඉතින් අවසානයේ ඔයාලා finish කියන එකට ක්ලික් කරන්න. finish කියන එකට ක්ලික් කරන් පස්සේ ඔයාලට මෙන්න මේ විදියට ඔයාලගේ dashboard එක එනවා. registration process එකේ ඔයාලට මේ ටික තමයි කරන්න තියෙන්නේ. ඊළඟට ඔයාලා මුලින්ම කරන්න ඕනේ ක්ලාස් එකට enroll වෙන එක. ඒ කියන්නේ අපේ 18 take එකට enroll වෙන එක. enroll වෙන්න නම් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ add classes කියන එකට උඩ එකපාරක් ක්ලික් කරන එක. ඒකට ක්ලික් කරායින් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඒකේ තියෙන මේ 18 take කියන එකට enroll වෙන්න. එතකොට 18 take කියන එක මේ මම මේ වීඩියෝ එක කරන අවුරුද්දට අදාළව ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ ඊළඟ 19 take එක වගේ නම් ඔයාලට 19 take කියලාදී අදාළ intake එකට enroll වෙන්න. එතකොට මෙතන ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මෙතන enroll කියන තැන උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන yes enroll කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලා අලුත් page එකට එයි my classes කියලා. මේ තියෙන අලුත් page එක දැන් සම්පූර්ණයෙන්ම class එකට නිවැරදිව enroll වෙලා ඉවරයි. අයිමත් මම යන්නම් මේකේ home page එකට. home page එකට ගියන් පස්සේ ඔයාලට මෙතන my classes කියන එකේ එකක් පෙන්නනවා නම් සහ මෙතන your classes කියලා EMATS 18 take එක පෙන්නනවා නම් වැඩේ හරි. ඊළඟට තියෙන්නේ ඔයාලට මේකේ payment එක කරන එක පැහැදිලි කරලා දෙන්න. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන උඩ හරි මෙන්න මේ my classes කියන එක උඩ හරි ක්ලික් කරන්න. ක්ලික් කරාම ආයිමත් my classes කියන page එකට යනවා. page එකට ආවම පස්සේ මෙන්න මෙතන pay now කියලා බටන් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න ඕනේ. pay now කියන එක උඩ දැන් මම ක්ලික් කරනවා. ක්ලික් කරන් පස්සේ ඔයාලට bank details ටික මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලා අනිවාර්යයෙන් මෙතනට ගිහිල්ලා ඔයාලගේ payment එක කරන්න කලින් මේ bank details ටික අරගෙන යන්න. ගිහිල්ලා bank එකෙන් හරි ඔයාලගේ mobile application එකෙන් හරි එයා දාලා payment එක මෙන්න මේ account එකට කරන්න. අමතරව තව තැනක් තියෙනවා. ඔයාලට මෙන්න මේ icon එක උඩ click කරාම ඔයාලා mobile phone එකෙන් බලනවා නම් මෙන්න මේ icon එක උඩ click කරාම මෙතන bank details කියලා පෙන්නයි. එතනට ගියාමත් ඔයාලට course එක ගැන විස්තරයි bank details ටික දැනගන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ මේ මෙන්න මෙතන ඔයාලා enroll වෙච්ච class ටික පෙන්නනවා. ඔයාලා සාමාන්‍ය එකකට තමයි enroll වෙන්නේ. එතකොට මෙන්න මෙතන හරි ලකුණක් වෙන්න තියෙනවද කියලා බලන්න ඔයාලගේ අදාළ course එකට අදාළව. එතකොට හරි ලකුණ මේකට ක්ලික් කරාම මේ හරි ලකුණ නැති වෙනවා. අනිවාර්යයෙන් මේ හරි ලකුණ දාලා මෙතන ඔයාලගේ ගාන course එකේ ගාන මෙතන පෙන්නනවා. ඒ මුදල ඔයාලා ගෙවලා ඉවර වෙලා ඊට පස්සේ මෙන්න මෙතනට ඔයාලගේ slip එක attach කරනවා. මම මෙතනදී dummy image එකක් upload කරනවා. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ upload කරපු image එකේ preview එකක්. ඔයාලා මෙතනට bank slip එකේ photo එකක් හරි
ගෙන ඔයාලා බැංකුවට ගිහිල්ලා පේමන්ට් කරුවා හරි නැත්නම් කැෂ් ඩිපොසිට් මැෂින් එකකින් ඩිපොසිට් කරන පස්සේ ඔයාලට ලැබෙන රිසිට් එකේ ෆොටෝ එකක් හරි එහෙම නැත්නම් ඔයා ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් නම් කරන්නේ ඒකේ ස්ක්‍රීන්ෂොට් එක හරි මෙතනට ඇටච් කරන්න. අනිවාර්යෙන් ඔයාලා මොන විදිහේ රිසිට් එකක් ගත්තත් ඒක ඔයාලගේ ස්ටුඩන්ට් නම්බර් එක මෙන්ෂන් කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ ස්ටුඩන්ට් නම්බර් එක මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. බැංක් ස්ලිප් එක ගැන කිව්වොත් ඔයාලා අනිවාර්යෙන් බැංක් ස්ලිප් එක ගන්නකොට ඒකේ ඔයාලගේ ස්ටුඩන්ට් නම්බර් එක ලියන්න ඕනේ. දැන් ඔයාලට හම්බ වෙන්නේ කොලයක් නම් රිසිට් එක විදිහට ඒක ඔයාලට අතින් ලියන්න පුළුවන් ඔයාගේ ස්ටුඩන්ට් නම්බර් එක. ස්ටුඩන්ට් නම්බර් එක මෙන්න මෙතන තියෙනවා. ඕන නැවතත් මතක් කරා. ස්ටුඩන්ට් නම්බර් එක මෙතන තියෙනවා. අනිවාර්යෙන්ම ලියන්න ඒක නැත්නම් ඔයාලගේ පේමන්ට් එක ඇප්‍රූව් වෙන්නේ නැහැ. එතකොට මේ ඔයාලා ඔන්ලයින් පේමන්ට් එකක් කරන ළමෙක් නම් හැම ඔන්ලයින් පේමන්ට් එකකටම අදාළව දැන් අපිට ඇඩ් කරන්න පුළුවන් පොඩි නෝට් එකක්. ඒකට ඔයාලගේ ස්ටුඩන්ට් නම්බර් එක ඇතුළත් කරන්න. ඊට පස්සේ මේ ටික සම්පූර්ණයි. මේ ටික එක මේ ටික එක ඔටෝමැටිකලි වැටෙනවා. වැටිලා නැත්නම් ඔයාලා ටික එක අනිවාර්යෙන් දාන්න. දාලා ඉවර වෙලා මෙතන ඔයාලගේ ස්ටෙප් එකත් සිලෙක්ට් කරලා ඉවර වෙලා එතන අප්ලෝඩ් කියන එක උඩ ක්ලික් කරන්න. අප්ලෝඩ් බටන් එක දුන්නාන් පස්සේ මෙන්න මේ වගේ මේ පැත්තෙන් පොඩි නොටිෆිකේෂන් එකක් එයි. ඊට පස්සේ මේ වගේ waiting for payment approval කියන එක තියෙනවා. මේක දැන් අපිට ඔයාලගෙන් ලැබිලා තින්නේ. ඒතර අපි මේක approval එක දුන්නාන් පස්සේ මෙතන paid කියලා පෙන්නනවා. ඔය ටික තමයි payment එක කරන එක සම්බන්ධව තියෙන්නේ. payment එක කරාට පස්සේ ඔයාලට මෙතන join now කියලා බටන් එකක් එනවා. class එක start කරාට පස්සේ ඒ join now බටන් එක ක්ලික් කරලා ඔයාලට classes වලට join වෙන්න පුළුවන්. ඊට අමතරව මතක් කරන්න ඕනේ අපි ඔයාලගේ මේ payment approval එක මේක දාපු ගමන් වෙන්නේ නැහැ. ඒක අපි manual process එකක් කියන්නේ. ඒක අපි ගිහිල්ලා අපි බලලා ඉවරලා තමයි ඒක approve කරන්නේ. ඒ ගොඩක් වෙලාවට සර් තමයි අපේ මේ payment approve කරන වැඩේ කරන්නේ. ඒතර ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයාලගේ course එක පටන් ගන්න සාමාන්‍ය අපි ඉරිදා රෑ 4 නම් පටන් ගන්න. ඒ ක්ලාස් එක පටන් ගන්න වෙලාවට කලින් ඔයාලගේ payment receipt එක අනිවාර්යයෙන්ම බලලා ඒකේ approval එක දෙනවා. ඒක නිසා ඔයාලට ක්ලාස් එක සම්බන්ධ වෙන එකට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා payment එක දාපු ගමන් approve කරයි කියන එක බලාපොරොත්තු වෙන්න එපා. ඒක හැබැයි ඔයාලගේ ක්ලාස් එක පටන් ගන්න කලින් අපි ඒ ටික බලලා approve කරනවා. එතකොට payment receipt එක reject වෙන අවස්ථා තියෙනවා. ළමයි වැරදිව දානවා සමහරක් වෙලාවලට කලින් මාසේ රිප් එකම ආයෙ අප්ලෝඩ් කරලා තියෙනවා වැරදිලා. ඒ වගේ දේවල් කරන්න එපා. මේ month එකට අදාළව payment receipt එක නිවැරදිව අප්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් ඔයාලගේ payment receipt එක reject වෙනවා. payment receipt එක reject වුණොත් අනිවාර්යෙන් අපේ පළල description එකේ දාලා තියෙනවා contact numbers. ඒ contact numbers වලට අනිවාර්යෙන්ම කතා කරන්න. ඒ කතා කරලා ඉවර වෙලා මේ කියන්න මෙන්න මෙහෙම රිජෙක්ට් වෙලා තියෙනවා කියලා. එතකොට ඔයාලට ඒක ගැන විස්තරයක් දැනගන්න පුළුවන් ඇයි රිජෙක්ට් වෙලා තින්නේ කියලා වගේ. ඊට පස්සේ ඔයාලට රිජෙක්ට් වුණාට පස්සේ අනිවාර්යෙන් ඔයාලට වෙනම වැඩක් තියෙනවා. මෙන්න මෙතන pay now කලින් පෙන්නුවා වගේම ආයෙම resend කියලා බටන් එකක් පෙන්නයි. ඒ resend බටන් එක උඩ ක්ලික් කරලා අර ඉස්සෙල්ලා කරපු විසිට් එක නැවතත් send කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒ ටික තමයි මේකට අදාළව තියෙන්නේ. මම මෙතන නැවතත් home එකට යන්නම්. ළමයි මේක ඔයාලා මොබයිල් ෆෝන් එකකින් කරත් ඩෙස්ක්ටොප් මැෂින් එකකින් කරත් ඒක මේ ප්‍රොසෙස් එක එකම විදිය තමයි. පොඩ්ඩක් පේන විදිය තමයි වෙනස් වෙන්නේ. මෙන්න මේ වගේ view එකක් තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඔයාලගේ ස්ටෝර් නම්බර් එක මෙතන පෙන්නනවා. මෙතන ලොග් අවුට් වෙන්න ඕන කරන ටික. ඒ වගේම මෙතන ඔයාලගේ ස්ටෝර් නම්බර් එක නැවතත් පෙන්නනවා නම. ඊට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එකට යන්න පුළුවන්. ප්‍රොෆයිල් එකට ගිහිල්ලත් ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඔයාලගේ මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක හරියටම දාලා තියෙනවද කියලා. මොකද මේ ඊමේල් ඇඩ්‍රස් එක වරද්දන්න එපා. ඊමේල් ඇඩ්‍රස් එක වරද්දලා තිබුණොත් ඔයාලට රෙකෝඩින් ගැනීමේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ පාස්වර්ඩ් එක අමතක වුණොත් ඔයාලටම රීසෙට් කරගන්න පුළුවන්. මම මුලින් කිව්වා ලොගින් පේජ් එකේ තියෙනවා forget your password කියලා. අන්න එතනට ගියන් පස්සේ ඔයාලට ඔයාලගේ පාස්වර්ඩ් එක ඔයාලටම රීසෙට් කරගන්න පුළුවන්. ඒතකොට ඒක අනිවාර්යයෙන් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් මේක හරියට දීලා නැති වුණොත්. ඒ ටික තමයි ළමයි මේ ඔයාලව දැනුවත් කරන්න තියෙන්නේ. ඊට අමතරව කෝස් එකේ ෆීස් ගැන සහ බැංක් ඩීටේල්ස් ගැන නැවත මෙන්න මේ පාඨමාලා ගාස්සා බැංකු තොරතුරු ලබා ගැනීම තමයි ක්ලික් කරන්න කියන තැනට ගිහිල්ලා තව දුරටත් දැනගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම මෙතන අපේ contact numbers දාලා තිනවා. මේ තියෙන numbers වලට අමතරව පස්සේ වෙන ඒවා වැටෙයි. මෙතන තියෙන numbers වලට තමයි ඔයාලා කතා කරන්න ඕනේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්.